වැටේකින්නරාවේ මාළඟින්ම ඉන්නවා හලවන්ත දෙකින්දන් කී කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ හීනේ මං ආසයි නවතින්න මේ හීනේ අද අපිට විශේෂ දවසක්. මොකද අද තමා ෂෙමී බබාට අකුරු කියවන දවස. ඇත්තම කියනවා නම් අපි ගොඩ කාලෙක ඉඳන් තමා ෂෙමී බබාට අකුරු කියවන්න හිතාගෙන ඉඳී. ඒ කොච්චර දේවල් හිතාගෙන ඉඳියත් හිතේ වන්දි කරදර ගොඩේකට අපිට මොන දෙන්න සිද්ධ වුණා. හරි. ඒ දේවල් පස්සේ කතා කරමුකෝ. අපි කලින් දවසේ ඉඳන් ෂෙමී බබාගේ අකුරු කියවන මංගලට ලෑස්ති වුණත් ඒ කිසිම දෙයක් වීඩියෝ කරගන්න නම් බැරි වුණා. අපේ ෂෙමී බබාද වොෂ් එකක් දාගෙන හරියම සතුටින් ලෑස්ති වෙනවා. ඒ ලෑස්ති වෙනකන් මමයි ෂෙමී බබාගේ තාත්තයි සීයා තාත්තයි හරියට ඒකට ඕන කරන දේවල් ලෑස්ති කරලා ගේ සරසන්න පටන් ගත්තා. ෂෙමී බබාගේ තාත්තම්මයි ෂෙමී බබාගේ ලොකු අම්මලා ලොකු තාත්තලා සීයා තාත්තලා හැමෝම එකතු වෙලා කිරිබත් කැවුම් කොකිස් කැවිලි පෙවිලි අරගෙන ආවා. අපේ ෂෙමී බබත් ඉතින් දඟ බෝලයක්නේ. කොහෙන් ආපු දාංගලයක්ද මන් දන්නේ නැහැ මේක නම්. යේසුස්ගේ නාමයෙන් අපට ජය දීවේ හalleluya යේසුස්ගේ නාමයෙන් අපි හැමෝම එකතු වෙලා යාඥාවක් එහෙම තියලා අපේ දෝනි පැටියට ආශිර්වාද කළා. ඔන්න ඉතින් අපි අකුරු කියවන්න පටන් ගත්තා. කුන්ද සමන් මල් වසන්තේ ආදරෙන්ම මත් වෙලා මායහන්නේ මේ දන් හදවත්ති හැංගුණා මේ අද සුද්ධ මහෝත්තම සර්වදා පරාක්‍රම දේවයන්නි ඔබ වහන්සේගේ සුද්ධ වහන්සේ ස්වාමීනි මේ මොහොතේ අප සම බාර වෙන අතර විශේෂයෙන් ස්වාමීනි ගෞරව දිසා වහන්සේට යාඥා කරන්න යනවා. ඔබ වහන්සේ එක්ක සුද්ධ වහන්සේ ස්වාමීනි දැන් කරනවා. ළමෙක්ට අකුරු කියවනකොට තෝරගන්න එක දේවල් තියෙනවානේ. සල්ලි, කෑම, සෙල්ලම් බඩු, අකුරු, පොත්. ඉතින් මේ දේවල් වලින් අපේ දෝනි පැටියා තෝරගත්තේ ප්ලාස්ටික් අකුරු පැකට් එකක්. ඇත්තටම හරිම සතුටුයි. මොකද අපි හැමෝම හිතාගෙන ඉඳියේ අපේ දෝනි මැනික සල්ලි තෝරගනින් කියලා. එයා සල්ලි කොළවලට හරිම ආසයි. ඒ වුණාට ඉතින් එයා තෝරගත්තේ අකුරු පැකට් එකක්. ඔන්න ඉතින් අකුරු කියවන වෙලාවත් ඔන්න කියවනවා. මේ තියෙන්නේ මොකද දන්නවද? ආයන්නේ මොකද මේ තියෙන්නේ? සැනකින්නාවත් හීනයක් වී මානේ මාවක්සේ මුමුණමින්ගේ රැදවාලේ ඉන්නවා නම් සුදුරේ
කවන්නේ මම සිහිනේ සිහිනෙන් නාමල් මාලතී සොඳුරේ නොසිතූසේ යයි සිත් බැඳුනේ සැනකින්නාවත් හීනයක් වී ඔයෙ මානේ මාවක්සේ මුමුණමින්ගේ රැදවාලේ ඉන්නවානම් සොඳුරේ අපේ දෝනිමනිකගේ අකුරු කියවීමෙන් මංගල්‍ය හරියම ලස්සනට කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ හැමදේම කරගන්න පුළුවන් උනේ අපේ දෝනිගේ ආදරණීය ලස්සන පුංචි පවුල නිසා. ඒ පවුල ඇතුලේ තාත්තම්මා, සිය තාත්තලා දෙන්න, අම්මා, තාත්තා, ලොකු අම්මා, ලොකු තාත්තා, ඒ වගේම එයාගේ සුදු ආච්චි අම්මා, මාකාන්ති නැන්දා, ඒ වගේම තමා තව කෙනෙක් ඉන්නවා. එයා තමා දෝනිගේ ආදරණීය චූටි දෝනි අක්කා. ඉතින් ඒ හැමෝගෙම මහන්සියෙන් අපේ දෝනිගේ ලස්සන දවස තවත් ලස්සන කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තමා එයාගේ අම්මා නැති අඩුව එයාට කිසිම වෙලාවක දැනෙන්න ඉඩ නොදී හැමෝම එයාව ආදරෙන් බලා ගන්න නිසා ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ ලස්සන දවසේ ලස්සනට අපි හැමෝටම ජීවත් වෙන්න දුන්නු කරුණාව නිසා දෙවියන් වහන්සේටත් ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් දවසක ගිහින් එන්න. එතකම් පරිස්සමින් ඉන්න. ඔබේ